මම මේ ඔබතුමා හම්බ වෙන්න ආවේ ඇත්තටම අපි දන්නවා කඩලානේ තියෙන මැටිවත්ත ක්‍රීඩාංගණය. අද ඇත්තටම ඒක කිව නොහැකි තරමේ විනාශයට ලක් වෙලා තියෙනවා. ඒක හුඟක් දුරට පාවිච්චි කරන්නේ ඔය මියුසිකල් බෑන්ඩ් එකක් ගහන්න සංගීත දර්ශනයක් පවත්වන්න විතරයි. මොකද්ද ඇත්තටම අද වර්තමාන තත්ත්වය මේ මැටිවත්ත ක්‍රීඩාංගණය ගැන? එය කිසි කෙනෙක් අලුත් වැඩියා කිරීමක් හෝ එහෙම නැත්නම් ඒක ආරක්ෂා කර ගැනීමේ පිළිවෙලක් නැහැ. මේ ගැන මං හිතන්නේ ඔබතුමා තමයි මේකට දෙවනි වර මුල්ුනේ මේක අලුත් වැඩියා කරන්න. මේ බෝඩ් එකෙත් ඒක සඳහන් වෙනවා. ඉතින් අද තියෙන තත්ත්වය මොකද්ද? මේවා මහජන මුදල්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාට මොකක්ද මේක ගැන කියන්න තියෙන්නේ? මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා පුරෝගාමියා කියන මේ වැඩසටහන මේ මොරටුව තුළ ක්‍රියාත්මක වීම. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මා සමග ඇවිල්ලා සුහදව මේ කතා බහ කිරීමට කටයුතු කිරීම ගැන මා ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතර ඔබතුමාගේ මේ ඉදිරි ගමනට මා සුබ පතමින් මම කතාව ආරම්භ කරනවා. මේ ක්‍රීඩාංගණය නිසි ආකාරයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි පරිසරයක තමයි තිබුණේ මම බලයට එනකොට 2002. කොහොමද යොම එනකොට මම මූලික කටයුතු ටික විතරයි මට කරගන්න ලැබුණේ මුලින්ම. ඒ කියන්නේ 2002, 2003, 2005 වෙනකොට මම ගිහිලා පොඩි වොලිබෝල් ක්‍රීඩා පිටියක් දාලා ළමයින්ට ඒ වෙලේ එක තැනකට ගන්න පුළුවන් අවස්ථාව මම ලෑස්ති කරලා දුන්නා. ඒක 100% සාර්ථක නැහැ. මොකද මඩදී වෙලා තියෙන භූමියක යමක් කරන්න බෑනේ. නමුත් මට උවමනාව තිබුණේ ළමයින්ව විසිරේ ගිල්ල එක ආකාරයට යන්න නැතුව එක තැනකට ළමයින්ව ගෙනල්ලා ඒ ළමයින්ව ඒ තැනට ගොනු කරලා ළමයින්ගේ තියෙන හැකියාවන් මුදුන්පත් කර ගැනීම තමයි මගේ මූලික මේක තිබ්බේ. දැන් ඇත්තටම මේක වෙලක් හැටියට තිබුණේ. ඔබතුමා තමයි ඔබතුමාට නොමිලේ හම්බෙච්ච පස් ගෙනල්ලා දීලා මේක ගොඩ කරලා හැදුවේ. ඔව් ඒ 2012 තරම. ඒ අපේ ගරු හිටපු පියතුමාගේ ඉල්ලීම මට තමයි මට ඒ වෙලේ මම ක්ෂණිකව කෙරුවේ. හැබැයි ඒක සාර්ථකව මට ගොඩ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ ඔබතුමා තමයි මේකේ ආරම්භය. නෑ ආරම්භය කරන්නේ හිටියනේ පහුගිය කාලේ නම් කෙනෙක්. එයා තමයි මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්. එයා තමයි ඔක ගොඩ කරන්න ඒ කියන්නේ තොම්සන් ජේ මෙන්ඩිස් මහත්තයා. තොම්සන් ජේ මෙන්ඩිස්. එයා තමයි ඔක ගොඩ කිව්වේ. හරිම කනගාටුවක් ඇත්තටම මේ ජගත් පනාගොඩ මහත්මයා. ඒ මොකද මට මතකයි මම දේශපාලනට ආවේ 2010 2009 කාලවකවානුව විදි 2010 මම මන්ත්‍රීවරයෙක් බවට වුණා. ඊට පෙර මෙම ක්‍රීඩාංගණය අත්පත් කරගෙන මේක මැටි දාලා පානක සදාලා මේක ක්‍රීඩාංගණයක් බවට ළමයින්ට සෙල්ලම් කරන්න ඒ පරිසරය හැදුපු මගේ පියා ටොම්සන් මෙන්ඩිස් මහත්මයාගෙන් පස්සේ මේකේ ක්‍රීඩාගාරයක් ඉදි වුණත් ළමුන් සඳහා අවශ්‍ය කරන ඒ කුඩා දරුවන් සඳහා අවශ්‍ය කරන ක්‍රීඩා පාසුකම් ඒ යම්කිසි මට්ටමකට ඇති වූවත් මේ නඩත්තු කිරීම පැත්ත මුල සිටම ඉතාමත්ම පහළ මට්ටමකට තමයි තිබුණේ. ඒ කියන්නේ එදා ඉඳලම මේක නඩත්තු කරේ නැහැ කියන කතාව. පැහැදිලිවම නැහැ. ඇත්තටම මට මතකයි මගේ මතකේ නිවැරදි නම් මම නගර සභාවට 2010 පත් වෙලා 2011 12 මට මගේ මතකේ හරි නිවැරදි නම් ඒ කාලෙත් මම මේ සම්බන්ධව ලොකු ආටිකල් එකක් පත්‍රක එකල හිටපු හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහත්මයාත් සමග කරා. මේ ක්‍රීඩාංගණයේ මේන්ටනන්ස් පැත්ත නැත්නම් නඩත්තු කිරීම පැත්ත බොහොම අවම මට්ටමක තිබ්බේ. ඒ කියන්නේ ඔබතුමාගේ අදහස තිබුණේ ඔය ක්‍රීඩාගාරයේ එහා පැත්තේ හදලා මේ පැත්තේ ක්‍රීඩා කරනවා. ඒක ඩෙවලොප් කරන එකකට නෙමෙයි මේ සාමාන්‍ය සීලුම දෙනාට ළමයින්ට මහ ජනතාවට මේ හැමෝටම ඒක මේ උදාහරණයක් වශයෙන් දැන් හැදිලා තියෙනවා උතන මල් ශාලාවල් වල මොනවද මේ මීයක් කරමේ තියාගන්න පුළුවන්. ඔව්. අන්න ඒ විදිහට උතන දැන් හැදුවා නම් මේ වගේ දේවල් නගර සභාවට ආදායයක්. ඉතින් අද මේ ආදායම් පිටට ගිහිල්ලා තියෙන්නේ මේ කාලේ වල. කවුද මේව කතා කරලා තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ? නිකම්ම ඇවිල්ලා මන්ත්‍රී වුණායි කියලා නගර සභාවේ දෙන දේ ගමට කරනවා නම් ඒ මන්ත්‍රී දුරේ මන් දන්නේ මම නම් ලැජ්ජාවටපත් වෙනවා. අවංකම ලැජ්ජාවටපත් වෙනවා. මාවවත් කරන්නේ නගර සභාවෙන් දෙන දේ අරගෙන කරන්න විතර නෙමෙයි. ඒක හෙට ඔයාලත් කරන්න පුළුවන්. හෙට නගර සභාවට ගිහිල්ලා ඔයාලත් කරන්න පුළුවන් ඒක.
ක්‍රීඩාංගන තියෙනවා මේ මධ්‍යම මොරටු කලාපයේ ක්‍රීඩාංගන කීපයක්. බොරළු ක්‍රීඩාංගනේ විල්ලෝරවත්තේ ඉදිබැද්ද ඩග්ලස් ප්‍රාන්ත ක්‍රීඩාංගනේ කඩලානි මේ ඩික්සන් පීරිස් ක්‍රීඩාංගනේ. නමුත් පැහැදිලිවම කඩලානි ක්‍රීඩාංගනය සම්බන්ධව සංවර්ධනය කරන්න කියන යටිතල පහසුකම් මේට වඩා සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම පැත්තෙන් බොහොම කුඩම්මගේ සැලකිල්ලක් තමයි මේ ක්‍රීඩාංගනෙට තිබ්බේ. අතරම හොඳ ක්‍රීඩාංගනයක්. යම්කිසි ප්‍රමාණාත්මක ලොකු නැති වුණාට යම්කිසි විදිහකට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය කරන සුදුසු පරිසරයන් තියෙන පරිසරයක් තියෙන ක්‍රීඩාංගනයක්. දන්නේ ඇයි ඒ තත්ත්වයටපත් උනේ කියලා නොයෙකුත් සභාවල් නගරාධිපතිවරු කීප දෙනෙක් හිටියා, උපනගරාධිපතිවරු කීප දෙනෙක් හිටියා. නමුත් ඔවුන් මේට අහුම්කම් දුන්නේ නැහැ කියන එක සහ නඩත්තු කටයුතු වලට මූලිකත්වය ගත්තේ නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. දැන් මේ ක්‍රීඩාංගණය ආරම්භ කරන්න අරන් තොම්සන් ජේ මෙන්ඩිස් මහත්තයා මූලික වුණා කියනවනේ. ඔව්. ඔහු කරගෙන අරගෙන අවුරුදු කීයක් වෙනවද මේ දක්වා? ඔහු මේ දක්වා හිටියනම් මම හිතන්නේ අවුරුදු 40ක් විතර. ඒ කියන්නේ ක්‍රීඩාංගණය ආරම්භ කරලා. ඔව්. ඒතකොට අවුරුදු 40ක් තුල ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩ කරලා හැදුවට මේ ක්‍රීඩාංගණේ සංවර්ධනයට සුදුසු නැහැයි කිව්වට පස්සේ තමයි ඔබතුමා ආයේ පස්ස දාලා ගොඩ කරේ. නිලධාරීගේ හවුම තමයි මට නිලධාරීන් උපදෙස් දුන්නේ මේ දේ. ඊට පස්සේ නිලධාරීනික සම්බන්ධ වෙලා මගේ දැනුමත් මම උපයෝගී කරගෙන මම කටයුතු කළේ. මේක ප්‍රදේශ ජනතාවක් දන්නවා දෙයක් කරනකොට කවුද ළඟ ඉඳලා කරවන්නේ කියලා. ඒ නිසා තමයි අර බෝඩ් එක කියන්න ඕනේ මම නේ නිලධාරීන් නෙමෙයි වගේ කියන්නේ. නිලධාරීන් ගෙවල් වලට කොන්ත්‍රාත් කරන පුද්ගලයෝ ගෙවල් වලට ඒ මහත්තුරු ගමේ ජීවත් වෙන්නේ මම. ඒතර ගමඩ වගේ කියන්නේ මම. අඩුම තරමේ මේ වෙනකොට තනකොළ ටික කපා නඩත්තු කිරීමක්වත් නැති දෙයක්. නමුත් අපි දන්නවා වෙබ්සයිට් එකේ මොරටුවට ක්‍රීඩාංගන මේ ප්‍රමාණ ප්‍රමාණයක් තිබේ කියනකොට මේකත් අයිති වෙනවා. නමුත් ඉතින් ඇත්තටම මේක නාමිකව විතරයිනේ සිද්ධ වෙන්නේ නේද? පැහැදිලිවම. දැන් අපි ගත්තම 1998-99 කාලේදී 1997 නගර සභාව මැතිවරණ ඊට පස්සේ හිටපු නගරාධිපතිවරයෙක්. එතකොට ඊට පස්සේ 2002 රබිනාත් ගුණසේකර එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපතිවරයෙක් 2006 සිර සමන්ලාල් මැතිතුමා නගරාධිපතිවරයා 2023 වෙනකම්ම හිටියා. ඒකට මේ 2023 2006 කාල සීමාව කියන්නේ වසර ගණනාවක් කාලයක්. වසර 2002 නාගරික මන්ත්‍රීක 2006 නගරාධිපතිවරයා බවට පත් වෙනවා මගේ මතක නැහැ. 2002 ඉඳන් සිටම මේ ප්‍රධාන මොරටුවේ මූලික ප්‍රධාන පුරෝගාමී හැටියට වසර 20ට අධික කාලයක් වසර 20ක කාලයක් ප්‍රතිමාව තුල යම්කිසි මේක අප්ග්‍රේඩ් කරන්න නැත්නම් මේකේ මේ ෆැසිලිටිස් මේක වැඩි කරන්න මේක හොඳ මේ දියුණු තත්ත්වයකට පත් කරන්න නිසි පියවරක් ඇත්තටම ගැනීම බොහොම බාල මට්ටමක බොහොම අඩු මට්ටමක මේ ගැන සභාව තුළ අපි වාර ගණනාවක් යෝජනා ගෙනල්ලා තියෙනවා. පත්තරයට මේ ආටිකල්ස් දීලා තියෙනවා. එතකොට පල්ලියේ සමහර උත්සව කරන්න මේ ක්‍රීඩාංගණය තමයි පාවිච්චි කරන්නේ. හොඳ මේ ක්‍රීඩා වලියන්. එතකොට සංගීත සංදර්ශනය. ඒ වගේම සමාජීය කටයුතු මේ සියල්ලම මේ කඩලාන මූලික කරගෙන පුවක්කරම කඩලාන මොරටුමුල්ල මේ කොට්ටාසේ සියලුම පහසුකම් සියලුම සමාජීය වැඩ කටයුතු කරන සිද්ධාස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. එහෙම පත් වෙනකොටත් මේ නඩත්තු කරන්නේ අද ඔබතුමා දැක්කම ඔබතුමා නිරීක්ෂණය කරොත් දකි මේකේ තියෙන තත්ත්වය බොහොම බාල මට්ටමක බොහොම අඩු මට්ටමක නඩත්තු කිරීම බිඳුවයි කියලා කියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ කොහොම වෙතත් දැන් අවුරුදු 40කට විතර කලින් ක්‍රමක්‍රමයන් සංවර්ධනය වෙලා ඔබතුමාගේ දායකත්වයෙන්ුත් ඔබතුමා නැවත අලුත් වැඩියා කරලා මම දැක්ක බෝඩ් එකේ තියෙනවා ජීවන් කුමාරතුංගගේ ප්‍රතිපාදන වලින් එහෙම කරා කියලා. නමුත් මේ වෙනකොට මේ සියලු දේවල් අපතේ ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට අද තියෙන තත්ත්වය ඔබතුමාට හොඳටම තේරෙනවා මොකද්ද නගර සභාවේ ඒ ක්‍රීඩා පිටිය. ඒක මම කැමති නෑ මැටිවත්ත කියලා ඔබතුමා අදහස් කරනවට සහ ප්‍රකාශ කරනවට මේක නගර සභාවට ඉති ක්‍රීඩා පිටියක්.
ළමයින්ගේ ක්‍රීඩා පිටියක්. අද ඒක සම්පූර්ණයෙන්ම වැහිලා වහලා යන්න එන්න තැනක් නැහැ. මම ඊයේ ගිහිල්ලා ඒකට පිවිසෙන්න බැලුවා, පිවිසෙන්න බෑ. මේ ආදි වශයෙන් මේ විනාශ වෙමින් යන්නේ ජනතාවගේ මුදල්. මේකට එතකොට මේක පිළිසකර කිරීම හෝ ආරක්ෂා කිරීම හෝ වැඩපිළිවෙලක් ඇත්තෙම නැද්ද නගර සභාවේ? ඔව් ඇත්තටම මෙවැනි දේවල් විනාශ වෙනවා නම් මම නම් හිතන්නේ අපි හැමෝම කල්පනා කළ යුත්තේ වගකීම් යුතු පුද්ගලයා ඉස්සෙල්ලාම කවුද කියන්නේ. පවතින බලය ඒ වෙලේට පවතින බලයේ ඉන්න පුද්ගලයා එහෙම නැත්නම් ප්‍රදේශ භාරව ඉන්න එවකට ඉන්න മന്ത്രിවරයා මහජන නියෝජිතයා ඔහු දැනගන්න ඕන ඔහුගේ කාර්යභාරය කුමක්ද කියන්නේ. එතකොට මේ ක්‍රීඩා පිටිය ගත්තම මේ කඩලාන ප්‍රදේශයේ ඉන්න දරුවන් කඩලාන පාසලේ ඉන්න දරුවන්ට තියෙන්නේ ওই ක්‍රීඩා පිටිය. මේ පැත්තෙන් ගත්තම වීරපුරන්නප්පු ක්‍රීඩාංගණයේ ළමයි ඒ කාලේ දාවෙත් මෙතන මේ ක්‍රීඩා පිටියට. මේ අවට තියෙනවා පෙර පාසල්. මේ පෙර පාසල් වලට ක්‍රීඩා පිටියක් නැහැ මේ අවට කොහක්ද. එතකොට මේ අයත් ඒ දවස්වල මාත් එක්ක කතා කරලා මම නගර සභාවත් එක්ක කතා කරලා මම නොමිලෙත් තරම් දීලා දිනව ඕන හැටිය මේ අයට කියේ. මොකද මේ අපේ දරුවන්ගේ සහජ හැකියාවන් පොඩි කාලෙකම ඉස්මතු කරලා ගැනීම තමයි අපේ වගකීම. ඉතින් අපි ගිහිල්ලා පාසලක ඉගෙන ගත්තා නම් අපේත් වගකීමක් තියෙනවා අපේ දැනුම ඒ ළමයට ලබා දෙන්න. ඉතින් ඒ ගුරුවරු ඇවිල්ලා අපෙන් ඉල්ලුවම අපි ඒ ගුරුවරුන්ට ඒ පාසුකම් අපි ලබා දීලා තියෙනවා. නමුත් අද බැලුවම මට හිතෙන්නේ එකම එක දෙයයි. මේවා ගැන මේ පත් කරගත්තු මහජන නියෝජිතයෝට මේ ගැන හිතප්පුවක් නැද්ද කියන එක විතරයි මට අහන්න තියෙන්නේ. මහජනතාව නියෝජනය කරන മന്ത്രിවරු හැටියට හිටපු മന്ത്രിවරු හැටියට සමාජීය කටයුතු සම්බන්ධ පුළුල් අවබෝධයක් තියෙන පුද්ගලයෙක් හැටියට අදත් බොහොම කනගාටු වෙනවා. අඩලාන ප්‍රදේශයේ ප්‍රදේශ වාසියෙක් හැටියට මෙය නඩත්තු නොකර මේ තත්වයෙන් තියෙන එක සම්බන්ධව බොහොම කනගාටුයි. දැන් මේ වෙනකොට මේ කලාපයේ මං හිතන්නේ ඉන්නවා ජාතික ජනබලවේගයේ മന്ത്രിවරයෙක්. එතකොට ඔහුගේ අවධානය මේ සඳහා යොමු වෙලා නැද්ද? අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි, යොමු කළ යුතුයි. මම හිතනවා යොමු විය යුතුයි කියන කාරණාවේදී ආරම්භයේදී එතුමන්ලගේ හොඳ වේගවත් කඩිනම් ඇක්සස් එක ප්‍රවේශයන් තිබුණා ජනතා ප්‍රශ්නවලට. නමුත් දැනට පොඩි වැටීමක් නැත්නම් එවැනි ඇක්සස් නැත්නම් ඒක නඩත්තු කරගන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මේක එහෙම නෙමෙයි, මේක බැලන්ස් කරගන්න ඕනේ. ගමේ තියෙන වැඩ ටික ගමෙන්පත් වෙලා තියෙන්නේ. ගමේ තියෙන්නේ මහනගර සභාවට අයිති දේපල කීපයයි. ওই කීපය තමයි එකක් සෞඛ්‍ය අංශයේ හැටියට යටතේන කල්පොත්ත ප්‍රදේශයේ නැත්නම් මොරටුමුල්ල ප්‍රදේශයේ කිට්ටුව යාබදෝ තියෙන අපේ සෞඛ්‍ය මධ්‍යස්ථාන තමයි ක්ලිනික් සෙන්ටර් එකක් තියෙනවා අපේ. ඒකත් අපේ මේක අපේ මේ ආයතනයක්. ඒ වගේම ක්‍රීඩා පිටිය තියෙනවා ඒකත් අපේ ආයතනයක්. ඒ වගේම සාන්තන්තෝනි පුර තියෙන පොඩි ඒකට අපි කියනවා සාමාන්‍ය ප්‍රජා මධ්‍යස්ථානයක් වගේ කොටසක් තියෙනවා. අද දැක්කම එම ස්ථාන තුනෙන්ම ස්ථාන දෙකක්ම පිරිහිලා තියෙනවා. ඔය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ යම්කිසි මට්ටමකට දා එකක් ඒ ගැනත් කියනකොට ඒකත් මගේ පියා තොම්සන් මෙන්ඩිස් මැතිතුමා පිළිවන් තොම්සන් මෙන්ඩිස් මැතිතුමා කඩලාන මන්ත්‍රීවරයා හිටපු අවධියේදී නිර්මාණය කරපු එක සෞඛ්‍ය මධ්‍යස්ථානය. ඒක අද දවස් තුලදී ක්‍රියාකාරීව ක්‍රියාශීලීව කටයුතු කරගෙන යනවා. අනිකුත් මධ්‍යස්ථානයේ ක්‍රීඩාංගණයේ ඩික්සන් පීඑස් ක්‍රීඩාංගණයේ සහ ප්‍රජා මධ්‍යස්ථානයේ සාන්තන්තෝනි පුර ඒ දෙකම කඩා වැටලා තියෙනවා. මම ඊටාම තෝරනකමින් එතුමා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව වැඩ කටයුතු ක්‍රියාශීලීව කරලා මේක ජනතාවට ප්‍රයෝජනවත් විදිහට වැඩ කටයුතු කරන්න කියලා. මේ කඩලාන ක්‍රීඩාංගණය නොතකන තැනකට වැටිලා තිනවා. එය ඇත්තටම අපරාධයක්. ඒ නිසා තමයි මම මේ ගැන ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න ඔබතුමාගෙන් විස්තර දැනගන්න ආවේ. මේ ගැන ඔබතුමාට පවතින පාලන බලය පවතින මොරටුව මහනගර සභාවේ විපක්ෂ සියල්ලන්ටම මොකක්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මේකයි. ඇත්තෙන්ම එක පැත්තකින් බලනකොට හරි නියෝජනයක් කඩලානේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් කඩලානේ ක්‍රියාත්මක නොවුන සමස්තයක් වශයෙන් ගත්තත් සමස්තයක් වශයෙන් මොරටුව ගැන හිතලා කතා කරන්න අද විපක්ෂයේ හඩක් නගන පුද්ගලෙක් ඉන්නවද කියන එකත් මට පොඩි සැකයක් තියෙනවා. මොකද අපි මම නගර සභාවට තාම දේවල් වලට යන්නේ නැහැ මොනවද ඔයා බලන්න. නමුත් මට බාහිරව ඉඳන් මට පේන දේ මම මේ කතා කරන්නේ.
මොකද නගර සභාවකට ගියාට පස්සේ පුද්ගලයා තමන්ගේ කොට්ටාස ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. සමස්ත මොරටු වාසනය ගැන පොඩ්ඩක් බලන්න ඕන. මොකද ලොකු වගකීමක් අපිට තියෙන සෞඛ්‍යමය පැත්තේ. දැන් අද බලන්න ඩෙන්ගු උදර මොරටුව තුල විශාල ලෙස අද පැතිරිලා තියෙනවා. අද මේකට මදුරු දුම ගහන්න කිව්වම ඒ කම්ප්ලේන් කරන්න යන කෙනා, පැමිණි කරන්න යන කෙනා එකපාරක් දෙපාරක් ගිහිල්ලා මදි. 3-4 පාරක් ගිහිල්ලා කියන්න ඕන වැඩේ කරගන්න. මාත් එක්කත් ඇවිල්ලා කියලා තියෙනවා. මම ගිහිල්ලා ඉතින් එකපාරක් දෙපාරක් මාත් කතා කිව්වා. මේ මෑතක. ඉතින් අර තිබිච්ච ක්‍රියාකාරීත්වය නිලධාරීන්ගෙත් අඩු වෙනවා. මොකද්ද හේතුව? ඉතින් ඒ උගනා කරන පහසුව නගර සභාවේ පාලන පක්ෂයේ ඉන්න දේශපාලන අධිකාරිය ලෑස්ති කරලා දෙන්න ඕන. එහෙම නැතුව බෑ. දැන් උදාහරණයක් වශයෙන් කුළු දාන්න දන්නේ නැත්තම් නිලධාරීන්ට ගහ කුළු ගහලා වැඩක් නෑ. දේශපාලන අධිකාරියත් මැදිහත් වෙන්න ඕන. මොකද අපි අවුරුදු 16ක් විතර ඔකේ පාලන බලය අපි අරගෙන තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා. මේක පුහුණු අපි නවත්තලා තියෙනවා. අපි ජනතාවට බැනලා නෑ. ජනතාව නිසි ආකාරයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒ දැනුවත් කරන ක්‍රමවේදය අපි හදාගන්න.